තෙරුවන් සරණයි. මාගේ රටේ සහෝදර ජනතාවනි, අපිට මෙච්චර කාලයක් මේ රටේ පාලකයෝ, මේ රටේ නායකයෝ මොකද කරුවේ? අපිව රවට්ටුවා. අපිව රවට්ටලා අවුරුදු 5න් 5ට මේ මිනිස්සු 10න් 10ට අපේ බලය ලබා ගත්තා. මේ බලය ලබාන මොකද කරුවේ? මේ කට්ටියට ඕන විදිහට මේ මිනිස්සු කොමිස් ගහලා මේ රටේ මුදල් ටික හම්බ කරුවා. පිට රටින් එන මුදල් වලින් ඒ ගන්න පුළුවන් කොමිස් හරි මොනවා හරි කරලා ඒ සල්ලිත් ගසා කෑවා. ඒ වගේ යාන වාහන බතු පිටිද සියලුම දේවල් ඒ කට්ටිය බලයට අත්පත් කරගන්නවා. ඉතින් මේ වගේ බලධාරීන්, මේ වගේ නිලධාරීන්, මේ වගේ සියලුම මේ රටේ සල්ලි විනාශ කරපු, මුදල් විනාශ කරපු නිලධාරී මේ රටේ තාමත් ඒ රාජ්‍ය සේවවල ඉන්නවා නම්, ඒ වගේම ඒ ඇමතිවරුත් ඉන්නවා නම් අද මේ රට හදන්න බැරි තත්යකට උදා වෙලා තියෙනවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට අද මුණත් තව ජනාධිපතියෙක් ආවත් මේ සේවකයෝ මේ නිලධාරීත් එක්කලා මේ රට ගෙනියන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. සමහර නිලධාරීන් නැතම් පට්ට හොරු, පට්ට කොමිස්කාරයෝ ඒ වගේම මේ රට හදන්න බෑ කියන තැනට තාමත් අපි පුලා කියනවා මේ රට හදන්න බැරි මේ රාජ්‍ය සේවකයන්ගේ ඉහළම නිලධාරීන් සම්පූර්ණම මේ ඇවිල්ලා ඒ කට්ටිය සම්පූර්ණ ව්‍යාජ ලේඛන සකස් කරලා මුදල් පිටාවන් කරලා ඒවා account එකට දාගන්න ක්‍රම වලට ඒ කට්ටිය හදාන තියෙනවා. ඇමතිවරු മന്ത്രിවරුත් ඒ කට්ටියට එක්කහුව වෙලා ඒ කට්ටිය හිතපත් වෙලා නෑදෑයෝ වෙලා මේ රටේ මුදල් ටික ගසා කන තත්ත්වෙට තාමත්පත් වෙලා තියෙනවා. මේක විතරක් නෙමෙයි, දැන් ওই ගල්ලංගුරු සුදුලුණු සීනි වංචා මේ හැම දෙයක්ම කතා කරන්නේ මේ කට්ටිය කරනවා. රජයක් කෙලින් සිටිනවා නම් ඒ රජයට පුළුවන් අපි හොරකම් නොකරයිමු, අපි කොමිස් නොගහයිමු කියන දැනට ඇවිල්ලා ඉන්න ජීවත් වෙන්න පුළුවන් පරිසරයක්, වටපිටාව, රාජ්‍ය ලාංඡනයක් මේ රටේ මේ රටට අවශ්‍යයි. එහෙමනම් ඇතම් ඒ නිලධාරීන්ට අවශ්‍ය පඩිය දෙනවා නම් හොරකම් කරන්නේ නැයි. අවශ්‍ය නිලධාරීන්ට ඒ පඩිය ලැබෙනවා නම් ඇයි ඔබ මේ රටේ මුදල් ටික හොරකම් කරන්නේ? එහෙනම් ඔබට පුළුවන් අනිවාර්යයෙන්ම මේ රට හොඳම රටක් බවට පත් කරන්න මුළු ලෝකෙම. හැබැයි මේ රටයි හදන්න නම් මේ නිලධාරීන්ට දැනුම අනිවාර්යෙන් අවශ්‍යයි. එහෙනම් දැනුමන්න ඔළුවක් නැති නායකයෝයි, දැනුමක් නැති සේවකයෝ නිසා තමයි මේ රටට මේ තරම් විපතක් උදා වෙලා තියෙන්නේ. ඔබට නැවතත් මේ YouTube නාලිකාවෙන් ඔබට බලන්න පුළුවන් මේ ඇත්ත ඇති සැටියෙන් අපි කතා කරනවා. එහෙමනම් ඔබට තෙරුවන් සරණයි.